හායි මම හිතුවා මම අද ජර්මන් භාෂාව පොඩ්ඩක් කියලා දෙන්න ඕනි කියලා. මොකද මම ජර්මන් භාෂා ගුරුවරියක්. ඉතින් මම මේ මගේ channel එක හරහා ජර්මන් භාෂාව පොඩ්ඩක් උගන්වන්න කියන පොඩි අදහසක් ඔළුවට ගත්තා. ඉතින් මම අද ජර්මන් භාෂාවේ තියෙන වචන කීපයක් ඔයාලට හඳුනලා දෙන්නම්. ජර්මන් භාෂාවෙන් කියනවා අම්මට කියනවා ඩී මුටර් කියලා. ඊට පස්සේ තාත්තට කියනවා ඩෙයර් ෆාටර් කියලා. ඊට පස්සේ සහෝදරියට කියනවා ඩී ශ්වෙස්ටර්. සහෝදරයාට ඩෙයර් බ්‍රූඩර් කියලා කියනවා. හරි. එතකොට මේ ජර්මන් භාෂාවේ හැම නාම පදයකටම සහෝදරයා සහෝදරිය ඒ වගේ පණ තියෙන දේවල් ඊළඟට පණ නැති දේවල් හැම දෙයකටම ස්ත්‍රීලිංග පුරුෂලිංග හෝ නපුංසකලිංග බවක් තියෙනවා. ඒතර ඒක අපිට තීරණය කරන්න බෑ. මොකද ඒක ජර්මන් භාෂාවෙන්ම දීලා තියෙන හඳුන්වලා දීලා තියෙන දෙයක්. අපි ඒතර ජර්මන් භාෂාව ඉගෙන ගන්නවා නම් ඒ ස්ත්‍රීලිංග පුරුෂලිංග හෝ නපුංසකලිංග බව කියන දේත් එක්ක තමයි ඒ noun එක පාඩම් කරගන්න වෙන්නේ අපිට. එතකොට මේ ඒවට කියන නම තමයි ආටිකල්. ඒතර ස්ත්‍රීලිංග පුරුෂලිංග නපුංසකලිංග මේවට කියන ආටිකල් 3ක් තියෙනවා. ස්ත්‍රීලිංග දෙයක් නම් අපි D ආටිකල්. ඊට පස්සේ පුරුෂලිංග දෙයක් නම් dear ආටිකල්. නපුංසකලිංග දෙයක් නම් das ආටිකල්. එතකොට මේ D ආටිකල් කියන එක ප්ලූරල් දෙයකටත් යෙදෙනවා. ඒතර ප්ලූරල් නම් ස්ත්‍රීලිංග නපුංසකලිංග හෝ පුරුෂලිංග ඕනිම දෙයකදී යෙදෙන්නේ ප්ලූරල් එකට D. එතකොට D ආටිකල් එක. එතකොට මේ විදිහට අපි භාෂාව ඉගෙන ගන්නවා නම් මේ noun එක පාඩම් කරද්දී නාමපද පාඩම් කරද්දී අපි ආටිකල් එක අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න ඕනේ. ඒක නැත්තම් වාක්‍ය හදද්දී අපිට රචනා වගේ දේවල් ලියද්දී එහෙම ගලප ගන්න අමාරු වෙනවා. ඊට පස්සේ දැන් මේ ජර්මන් භාෂාව වගේ දෙයක් ඉගෙන ගන්නේ ඇයි කියලා පොඩ්ඩක් හිතලා බැලුවොත් මේ වගේ විදේශ භාෂාවක් ඉගෙන ගන්න එකෙන් ලොකු වැදගත්කමක් ලැබෙනවා දරුවන්ට. එතකොට මේක ඉස්කෝලේ grade 11 exam එකට ලියන්න පුළුවන්. O level exam එකට ලියන්න පුළුවන්. grade 13 exam එකටත් ලියන්න පුළුවන්. A level exam එකට. grade 10 වලින් තමයි ළමයින්ට bucket subject එකක් විදිහට මේක select කරගන්න තියෙන්නේ. grade 12 13 වලදී එයාලට art stream එකෙන් කරන්න පුළුවන් මේ subject එක. එතකොට මේක කරාම මෙයාලට ලැබෙන chances තමයි hotels ඊළඟට restaurants travel agencies ඊට පස්සේ tourism related business ඔය හැම දෙයකටම මෙයාලට join වෙන්න පුළුවන්. මේ භාෂාව හොඳින් ඉගෙනගෙන fluently මෙයාලට speaking කරන්න පුළුවන් නම්. ඊළඟට තව දෙයක් තමයි ජර්මන් භාෂාව ඉගෙන ගනිද්දී පොඩ්ඩක් ජර්මන් භාෂාව කියන එක ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකත් එක්ක පොඩි සමානත්වයක් තියෙනවා. එතකොට ඉංග්‍රීසි දන්න කෙනෙකුට මේක පොඩ්ඩක් භාෂාව හසුරුවා ගන්න හදාරන්න පොඩි ලේසිකමක් තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් පටලවා ගන්න පුළුවන්. පැටලි සහගත තැන් තියෙනවා. ඒ කියන්නේ ජර්මන් භාෂාවෙයි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ දෙකේම එක සමාන වගේ යන වචන තියෙනවා. එතකොට තමන්ගේ මොලේ එක පැත්තක ජර්මන් තියාගෙන එක පැත්තක ඉංග්‍රීසි තියාගෙන එහෙම තමයි ඉගෙන ගන්න වෙන්නේ. එතකොට කොහොම හරි මේක ඉගෙන ගත්තොත් ලොකු chances තියෙනවා. මොකද පිටරටකට ගියොත් ඇත්තටම ජර්මනියට විතරක් නෙමෙයි ඒ ආශ්‍රිතව ජර්මනිය ආශ්‍රිතව තියෙන යුරෝපා රටවල් 24ම යන්න පුළුවන් ජර්මන් වීසා එක වැදුනොත් කෙනෙකුට. එතකොට යුරෝපා රටවල් 24ම යන්න පුළුවන්. ඊට පස්සේ හොඳ වැටුපකට වැඩ කරන්න යන්න පුළුවන්. ඊළඟට ලංකාවේ ඉන්නවා නම් අර මං කියපු ජොබ් වගේම ගවර්න්මන්ට් බැලුවොත් ලෙක්චරර්ස් ඊළඟට ටීචින් සර්විස් ඒ වගේ දේවල් වලට ඒ දරුවන්ට එන්න පුළුවන්. ඉතින් මම දරුවන්ට දැන් මේක බලන දරුවෝ ඉන්නවා නම් මම එයාලට කියනවා තමන් ඉන්න ප්‍රදේශයේ අදාළව මේ වගේ භාෂාවන් තියෙනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ඒතර රැකියා ගන්න සුවිශාල හැකියාවක් තියෙනවා මේ වගේ භාෂාවක් කරලා තියෙන දරුවෙකුට වෙනත් අනෙකුත් විෂයන් කරලා තියෙන දරුවෙක්ට සාපේක්ෂව මේ වගේ භාෂාවක් කරලා තියෙන දරුවෙක්ට රැකියාවක් ලබා ගැනීමේ හැකියාව ගොඩක් වැඩි. මොකද ප්‍රයිවට් සෙක්ටර් එකේ ජොබ් තියෙනවා ගොඩක්ම තියෙනවා. ඊළඟට travel guide කියන රැකියාව travel guide කියන රැකියාව ලොකු ඉන්කම් එකක් ලබා ගන්න පුළුවන් රැකියාවක්. ඒතර ලංකාවට එන ටුවරිස්ට්ලා කැමති එයාලගේ භාෂාවෙන් කතා කරනවා නම්. එතකොට ජර්මන්
ටුවරිස්ට්ලට එයාලා කැමති එයාලගේ භාෂාවෙන් කතා කරන කෙනෙක් එක්ක ජොයින් වෙලා එයා ටුවර් ගයිඩ් විදිහට ඉන්නවා නම් තමයි කැමති. ඉතින් එහෙම බලනකොට ගොඩක්ම ළමයින්ට පුළුවන් මේ රැකියාවලට යන්න මේ වගේ භාෂාවක් ඉගෙන ගන්නවා නම් ඒතර දැන් මතයක් තියෙන්න පුළුවන් පිරිමි ළමයින්ට විතරයි මේ ජොබ් හරියන්නේ ගෑනු ළමයින්ට හරියන්නේ නැහැ එහෙම කියලා. හැබැයි එහෙම දෙයක් නැහැ. තමන් කරන රැකියාව ගෞරවාන්විත විදිහට කරනවා නම් ගෑනු ළමකට උනත් ඒ රැකියාව හොඳින් කරගෙන ඉන්න පුළුවන්. ඊළඟට එයා හොස්ටස් රැකියාව තියෙනවා. ඊළඟට හොටෙල්ස් වල රිසෙප්ෂනිස්ට් රැකියාව තියෙනවා. ගෑනු ළමයින්ට ගොඩක්ම ගැලපෙනවා ඒවා. මේ හැම දෙයකම මේ වගේ ෆොරින් ලැන්ග්වේජ් එකක් කරලා තියෙනවා නම් විශාල වැදගත්කමක් එයාලගේ සර්ටිෆිකේට්ස් වලට එකතු වෙනවා. එතකොට මේ භාෂාව ඉගෙන ගන්න ඔයාලා මේක දරුව බලනවා නම් බලන්න ඔයාලගේ ප්‍රදේශයේ මේ වගේ මේ භාෂාවක් ඉගෙන ගන්න ළඟ පාසලක් තියෙනවද කියලා. ගොඩක්ම කොළඹ ප්‍රදේශයේ ගොඩක් පාසල් වල තියෙනවා. රත්නපුර ඇඹිලිපිටිය ওই ප්‍රදේශවලත් තියෙනවා. ඊළඟට කුරුණෑගල ඔය හැම තැනකම වගේ තියෙනවා. හැබැයි කොළඹ ප්‍රදේශයේ ගොඩක් පාසල් වල තියෙනවා. ඒ කියන්නේ ගුරුවරු අඩුයි සමහර තැන්වල. ඉතින් ඒක නිසා හොයලා බලන්න තමන්ගේ ප්‍රදේශයට අදාළව තියෙනවද කියලා. ඉතින් මම දරුවන්ට ආරාධනා කරනවා මේ වගේ භාෂාවක් ඉගෙන ගන්න එකතු වෙන්න කියලා. ඉතින් මගේ මේ channel එකෙන් මම තවත් දවසක තවත් වචන කීපයක් සමගින් ඔයාලා හමු වෙන්නම්. ඉතින් මම අදට සමුගන්නවා. අපි සමුගන්නකොට කියනවා ජර්මන් වලින් auf Wiedersehen. auf Wiedersehen කියලා කියන්නේ නැවත දකිමු. sehen කියන්නේ දකිමු. wieder කියන්නේ නැවත. auf Wiedersehen. නැවත දකිමු.